හරි කාර්යක්ෂම කාලයක අපි ජීවත් වෙන්නේ. හැම දෙයක්ම මොනවද කියන්නේ යන්ත්‍ර වගේ. මිනිසුන්ට හිට ගන්න වෙලාවක් නැහැ. ඔබට මම විශේෂයෙන් කියන්න ඕනේ ඔබ වැඩ කරන නිවසේ උදේ නැගිට්ටාම කකුලට රෝද බැඳිලා තේක විතරයි. නේද? දුවනවා ඒක ඉවර කරනවා වොෂ්රූම් එක අර කරනවා මේක කරනවා උයනවා ළමයා ඉස්කෝලේ ගියනවා. අර ඒ ගෙදර අම්මා තාත්තා ඔක්කොම කරන දේ ඔබ කරනවා. right? හැබැයි අපිට හුඟක් වෙලාවට අමතක වෙන දෙයක් තමයි ස්තුතිවන්තකම. right? ස්තුතිවන්ත වෙන එක. මම මේ සතියේ ඔබත් එක්ක බෙදාගත්තා අපි දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට අපි දවස පටන් ගත්ත මොහොතේ ඉඳලා රාත්‍රියේ නිින්දට යනතුරු අපිට තිබිය යුතු දෙයක් තමයි ස්තුතිවන්ත හදවත. බයිබලයේ කියනවා ස්තුතිවන්තකම අපේ ආත්මය බලවත් කරනවා කියලා. ආමෙන් කියනවා. ආමෙන්. මම තේරුම් කරා කොහොමද කුඳුරන කෙනෙක්. අයියෝ අද උදේත් නැගිටින්න ඕනේද? ආපහු මේ මූසල මූණ බලන්න ඕනේද? ඉතින් අපි එහෙමනේ බයින්නේ නේ. අපි එහෙමනේ නේද? ලස්සන භාෂාවෙන් කියන්නේ අනේ මේ කාන්තාව කොච්චර සුපිරිද. අපේ භාෂාවෙන් නේද? හැබැයි මම ඔබට කියන්න ඔබේ ආත්මය තුල ප්‍රීතිය right අතුල් වෙන්න යනවා ඔබ ස්තුති කරන්න ගන්නකොට. ආමේන්. right මම කියන්නම් මගේ ජීවිතේ බොහෝ වැලි කඩදාසි තිබිලා තියෙනවා. දැන් රත් දෙකක් දෙපැත්තේ වාඩිලා. හැබැයි ලේසි නෑ අපිට වැලි කඩදාසි තියෙනවා. හැබැයි අපි ඉගෙන ගත්තොත් ස්තුති කරන්න. ආමෙන් කියනවා. ආමෙන් කියනවා. ඒක තමයි රහස. ආමෙන්. right මුගක් ඔබේ ජීවිතේ දෙවොල්ල පවුලින් ඈතනේ නේද? සම්මුෂය නෑ, අකී කුරුළමයි ළඟ නෑ. මෙහින්නේ ෆෝන් එකෙන් ඔක්කොම කන්ට්‍රෝල් කරන්නේ. right? so ඒ නිසා අපිට පුළුවන් ෆෝන් එක ඔෆ් කරලා දාලා මකට ගන්න. හැබැයි අපි ළඟ ඉන්නකොට මේ අය තමයි අපිට ලොකුම ඔළුවේ කැක්කම දෙන්නේ. නේද? අපේ පවුල, අපේ සම්පූර්ණයා නැන්දම්මා ඉන්නවා නම් right? හරි අමාරුයි. නමුත් පුතේ අපි ඉගෙන ගත්තොත් දෙවියන් වහන්සේ අපිට දීපු දීමනාව ඒ තමයි ස්තුතිවන්තකම. ස්තුතිවන්ත වෙන්න ඔබේ හදවතේ පුදුම ප්‍රීතියක් රජකම් කරනවා. right? හිතෝපදේශ පොත කියවන ඔබට දන්නවා ආත්මය ඇතුලේ අපිට ප්‍රශංසාවක් තියෙනවා. අපේ ඇට මිදුළු වල තිබෙන තෙල් පව අපිට ශක්තියක් වෙනවා. ඉතින් ස්තුතිවන්තකම අපේ ජීවිතේ හැමදාම තිබිය යුතු දෙයක්. රෝගයේදී ස්තුති කරන්න ඕනේ. ඇයි? මම මරුන්නේ නැහැ නේද? දැන් අපි රෝගයක් ආපුවා අපි හිතන මරුණා කියලානේ. නෑ එතකන් අපි ස්තුති කරනකොට මොනවද වෙන්නේ? අපේ ශරීරය තුළ ක්‍රියා කරන එන්සයිම වලට විරුද්ධව අපිට ක්‍රියා කරන්න පුළුවන් අපි ස්තුති කරනවා. ඔබ දන්නවද පිළිකා රෝගියෙක්ට කිව්වහම ඔහුට පිළිකාව කියලා. රෝගය තිබුණට වඩා 50%ක් ඉක්මන් වෙනවා ඔහු රෝගියෙක් කියලා දැනගත්තාම. හැබැයි දෙවියන් වහන්සේගේ දරුවෙකුට තියෙන chance එක ඔබ පිළිකා රෝගියෙක් කියලා දැනගත්තා දෙවියන් වහන්සේට මාව සුව කරන්න පුළුවන් කියලා දැනගන්න එක හත්පසින්. ආමේන්. හalleluya. ඉතින් අපි කියුවා 1 තෙසලෝනික 5:18 දෙවියන් වහන්සේගේ කැමැත්ත සියල්ලේදී උන්වහන්සේට ස්තුති කරන එක. right? සියල්ලේදී අපි උන්වහන්සේට ස්තුති කරන්න අවශ්‍යයි. 1 තෙසලෝනික 5:18 සියල්ලේදී ස්තුති කරන්න මක් නිසාද? ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුල නුඹලා ගැන දෙවියන් වහන්සේගේ කැමැත්ත මේ. right? දැන් මෙතන කියන්න තිබුණා යේසුස් වහන්සේගේ ප්‍රීතිය කියලා. ඇයි ක්‍රිස්තුස් යේසුස් වහන්සේ කියලා කියන්නේ? ක්‍රිස්තුස් කියලා කියන්නේ ආලේපලත්. right? ආලේපලත් ගැලවුම්කාරයා තමයි ක්‍රිස්තුස් යේසුස් කියනකොට. එතකොට ආලේපලත් තනන් වහන්සේට ඔබ ස්තුති කරනකොට ඔබ හිතනවාද ඔබ හිස් වෙනවා කියලා. ඒ ආලේපය ඔබ මත නිදහස් වෙනවා. ආමේන්. ආමේන්. ඒකයි මම ඔබට ඔබව දියුණු කරන්න වෑයම් කරන්නේ ඕන අවස්ථාවක ස්තුති කරන්න ඉගෙන ගන්න. ආමේන්. ඒක අමාරුයි මම දන්නවා ලංකාවෙන් ෆෝන් කෝල් එකක් එනකොට අමාරුයි කියලා එනකොට ස්තුති කරන්න අමාරුයි. නමුත් දැන් ඔබ වැඩි හිටියෝ හැටියට දේව වචනේ right? අපි ඔක්කොම වැඩි හිටියෝ but දැන් අපි දේව වචනේ වැඩි හිටියෝ.
ආමෙන් කියනවාද? අපි දෙවියන් වහන්සේගේ දරුවෝ. හලෙලූයා. එතකොට දේව දරුවෙක් නම් මම දෙවියන් වහන්සේව අඳුරන්නේ නැති කෙනෙක් නම් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් අපි මෙතන කිදෙනෙක් දේව දරුවෝ ඉන්නවද? හලෙලූයා. ආමෙන්. 8 දෙනෙක් ඉන්නවා. අපි දේව දරුවෙක් වෙනකොට අපි අයිතිය ක්‍රිස්තුස් වහන්සේ තුල අපිට තියෙනවා. ඒ උරුමය තියෙන අපිට උන්වහන්සේගේ ආලය අපි දන්නවා අපි ගිය සතියේ සහෝදරිගේ දියණිය කොළඹ හොස්පිටල් එකේ මොකක් දේවල් වුණා අභියෝග තිබුණා. කඳුලෙන් හිටියා. නමුත් මතක තියාගන්න අපි එකතු වෙලා මේ පවුල මේ කුඩා ඒකකයේ අපි ඈගෙන මොරගසනකොට ස්වාමීන් වහන්සේ ඔක්කොම වෙනස් කළා. ආමෙන් කියනවා. ආමෙන්. අපි දන්න ඈ නිරෝගී දරුවෙක් මේ ලෝකෙට ගෙන්න. ආමෙන්. ඇය හිතපු වෙලාවට හලෙලූයා. අපේ වෙලාවට නෙවෙයි. ආමෙන්. ඉතින් මම අද ඔබට කියන්නේ ඔබේ ජීවිතයේ ස්තුතිවන්තකම තියනකොට අපි අපේ පවුලට ඒ ස්තුතිවන්තකම ගෙනියනවා. නේද? අපි ඉතල බලන්න අපේ පවුලේ අපි ඔක්කොම පවුලකට අයිතිනේ. ආමෙන්. කොහොමද අම්මා නැතුව තාත්තා නැතුව මං ආවා දවල් ගාලා මිනිස්සු. අපි ඔක්කොටම අම්මා තාත්තා ඉන්නවා. ඒ දෙමව්පියන් නිසා ඇත්තටම අපිට ස්තුතියි කියන්න ඕනේ. අපි විනාඩියක් අපේ අත් දෙක උස්සලා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු. අපේ දෙමව්පියන් නිසා. අස්වහලා දෙවියන් වහන්සේ දිහා බලලා කියනවා. ස්වාමීනි ඔබට ස්තුතියි. Thank you Jesus. Thank you. ස්වාමීනි ඔබ කරන හැම දෙයක් නිසා, මගේ අම්මා නිසා, මගේ තාත්තා නිසා, මගේ නෑදෑයෝ නිසා මම ඔබට ස්තුති කරනවා. මට දුන්න පවුල නිසා මම ඔබ වහන්සේට ස්තුති කරනවා. ආමේන්. ඉතින් අපිට මට ප්‍රශ්නයක් අහන්න දුන්නානේ. කවුරු හරි තීරණය කරාද මම කොයි පවුලද ඉපදෙන්නේ කියලා? නෑ. අපිට තීරණය කරන්න බෑ. එහෙනම් අපිට අපේ දෙමව්පියන්ව දුන්නේ කවුද? අපි ඉන්න පවුල දුන්නේ කවුද? අම්මෝ අර දේපල ටික ඔක්කොම මගෙන් හොරාගත්ත අයියා එයා දුන්නේ වෙනවා. රයිට් අර නංගි වාට බැනලා ඔය එපා කියදී අර බේබද්දා එක්ක පැනලා ගිහින් එයාවත් දුන්නේ දෙවියන් වහන්සේ. හැබැයි අපි දෙවියන් වහන්සේව දන්නේ නැතිකොට අපිට අපේ ඉඩමේ මායිම පැන්නලා ගහගත්ත වැට ගහගත්ත සහෝදරිත් අයියා මට දෙවියන් වහන්සේ දුන්නේ. අපි ඉස්සර හිතුව ඕකන අපේ අම්මගේ බඩේ නෙමෙයි. අප ඉස්පිරිතාලෙන් ඇවිල්ලා. නැත්නම් කවුරු දාලා ගිහිල්ලා. කවුරුරි මාරු කරලා ගිහිල්ලා. නෑ. දෙවියන් වහන්සේ අපිට දුන්න පවුල. බන්නර විතර ඔබ කීප දෙනෙක් ඉන්න ඔබට මේ සහෝදරයෝ ගැන පොඩි ආස නැති එකක් තියෙනවා. උන් කරපු දේවල් වලට ආස වෙන්නත් බෑ. උන් පොන්නම් ගන්න. ඔය මොනවද කරන්නේ? නේද? අද මම හිතන අපි පළවෙනි දේ අමාරුවෙන් හරි ඒ අය ගැන දෙවියන් වහන්සේලා අපි ස්තුති කරනවා. ආමේන්. right? එතකොට මොනවද දන්නවද වෙන්නේ? ඔබ ඒගොල්ලෝ බෙන් ගත්ත ඔබට කරපු අයුතුකම් වලට ස්වාමීන් වහන්සේලාත් එක්ක කතා කරන්න. right? ඔබට යුක්තිය දෙවියන් වහන්සේ කරන්න. ආමේන්. right? ඉතින් ඒ විතරක් නෙමෙයි පවුලක් ඇතුලේ right? දැන් අපි ඔක්කොම පවුලෙන් එළියට ඇවිල්ලා ඉන්නේ. මම ඔබට කියනවා. දැන් ඔබ සතිය දවස් වලට ඔබේ පවුලට කතා කරද්දී හැබැයි හස්බන්ඩ් කියන්නේ සමහර අය කියන මිනිහාරියට හිටියා නම් මම කොහෙද පාස්ටර් මේ එන්නේ කියලා. කමක් නැහැ. කමක් නැහැ. ඒ ආව නිසානේ යේසුස් වහන්සේ හම්බුනේ. ආමෙන්. ආමෙන්. යා දුන්නා තව සිංගප්පූරේ නේද? සිංගප්පූර ආව නිසා අද දෙවියන් වහන්සේ ඉන්නවා. නේද? තාවකාලිකව දාලා දුවලා යන මිනිස්සු නිසා නෙමෙයි සදා කාලෙට ඔබත් එක්ක ඉන්න කෙනෙක් ඉන්නවා. ආමෙන්. ආමෙන්. ඒ දෙවියන් වහන්සේ. මම ඔබට අද යෝජනා කරනවා. මේක ඔබේ ජීවිතය අල්ලගන්න. ඔබට ඕනේද ප්‍රේමණීය පවුල? ආමෙන්. හරි විශ්වාසවන්ත අර පවුලක තියෙන බැඳීම අලුත් වෙන්න අවශ්‍ය නම් ඔබ කල යුතු එකම දේ ඒ අය ගැන දෙවියන් වහන්සේට ස්තුති කරන්න. සමහර අයට ඔබ ස්තුති කරන්න. එයා කිව්වොත් අම්මා මම අද ඉස්කෝලේ ගියා. අනේ බොහොම ස්තුතියි පුතේ මම අද හරි සතුටු වෙනවා මට පුතා දුන්නේ සන්තෝෂයෙන් නිසා. ඔබ එහෙම කියලා බලන්න. ඔයා අද දුව කිව්වොත් එහෙම අම්මා අද මම යුව්වා මම හරි අමාරුවෙන් මේක අනේ බොහොම ස්තුතියි පුතේ. මම හිතුවේ නෑ මගේ පුතා උයයි කියලා. ආශා පුතාට උයන්න පුළුවන් වුණා නේද? අපිට පුළුවන්කම තියෙන්න අවශ්‍යයි ස්තුතිවන්ත වීම. අපේ බොහෝ වාතාවරණ වෙනස් වෙන්න යනවා අපි ස්තුති කරන්න.
ස්තුතිවන්තකම දෙවෙනි එක තමයි දිරිමත් භාවයක් ගේනවා අනිත් කෙනාට. දැන් අපි ළඟ ඉන්න කෙනෙක්ට අපිට මොන හරි එකක් පොඩි දෙයක් කරපුවම අනේ බොහොම ස්තුතියි. හොඳට මූණ දිහා බලලා අර සමහරවිට අපි කියන thank you. ඒ thank you එක වැඩක් නැහැ. ළඟට ගිහිල්ලා බොහොම ස්තුතියි. ඒක ලොකු වෙනසක් ඇති කරනවා. ආමෙන්. ඉතින් මම ඔබට කියනවා තේරුම් ඇති ස්තුති කිරීම වලට අපි ඇතුළු වෙන්න අවශ්‍යයි. අපේ සම්බන්ධකම් ශක්තිමත් වෙන්න යනවා. පළමු කොට දෙවියන් වහන්සේත් එක්ක තියෙන ස්තුතිවන්තකම. දෙවෙනි එක අපි පොළවේ අපේ සහෝදර සහෝදරියන් අපේ පවුල ඇතුලේ ඔබේ ළඟම ඉන්න ඔබේ පවුල ඇතුලේ ඔබගේ ස්තුතිවන්තකම වර්ධනය වෙනකොට මම කියන පළවෙනියටම සතුටු වෙන්න යන්නේ දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ප්‍රීති වෙනකොට ඔබේ ජීවිතේ පරමාර්ථය හොයනවා. අපි කොඳුරනකොට නැත්තම් අපි කියනකොට අපේ ජීවිතේ ඔක්කොම හරි නැහැ. අපි ඉපදුන එක හරි නැහැ. අපි හැදිච්ච එක හරි නැහැ. අපි හොඳ ඉස්කෝලේකට දැම්මේ නැහැ. අපිට ගහලා හරි ඉගැන්නුවේ නැහැ. නේද? අපිට කොඳුරන්න හරි නැහැ කියන්න උගන්වලා තිබුණා නම් අපි මේ කෝස් එක කරලා තිබුණා නම් අපිටත් කවුරු හරි ධෛර්යමත් කරලා තිබුණා නම් නේද? එහෙම හිතෙනවා. අනිවාර්යයෙන්ම බොහෝ වෙලාවට හිතෙනවා. මම සල්ලි ටිකක් ඉතුරු කරලා තිබුණා නම් ඈ අපිට හිත මම ඔබට කියන්න මේ නම් if මේක වුණා නම් අන්නේ නම් කියන කෑල්ල අපි ගලවලා වුණ හැම දෙයක්ම ස්වාමීනි ඔබ වහන්සේ නොදැනුවත් වෙන්නේ නැහැ. ඔබ වහන්සේ නිසා මට ඒ සියල්ල වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. ආමෙන්. ආමෙන්. ඒක තමයි වටින්නේ. නැත්තම් වෙන්නේ අපි අතීතයේ වෙච්ච හැම දෙයක් ගැනම කියලා අපිට අපේ ජීවිතේ මෙපා වෙනවා. මෙතන කීප දෙනෙක් ඉන්නවා. ඔබ තාම හිතනවා මේක සිදුවේ නැත්නම් අරයා මට මෙහෙම කරේ නැත්නම් මට මේක උනේ නැත්නම් මට මෙහෙම වුණා නම් තේරෙනවද? මම අද ඔබෙන් ඉල්ලනවා. මගේ ආදරවන්ත සහෝදරී. ඔබට වෙච්ච හැම දෙයක්ම එකක්වත් ඔබට මාරු කරන්න බෑ. අතීතය මාරු කරන්න බෑ. හැබැයි වර්තමානයේ සහ අනාගතය ඔබට වෙනස් කරන්න පුළුවන්. ආමෙන් කියනවා. ඇයි? මම කිව්වා වහින එක අපිට පාලනය දීලා තිබුණා නම් මම කියනවා රැට වහින්න ඕනි කියලා මම ස්විච් එක දානවා. වහින ස්විච් එක. සෝම්බියා කියන අම්මෝ පුදුම සීසලයි කියලා එයා වහනවා. මොකද වෙන්නේ? ස්විච් එක කැඩලා යනවා දවස් දෙක. උතර වැස්සක්. හැබැයි දෙවියන් වහන්සේ තමයි වැස්ස දෙන්නේ සහ නොදෙන්නේ. හැබැයි අහසේ ඕන තරම් කුරුල්ලෝ යනවා. හැබැයි කුරුල්ලෝ ටික තීරණය කරොත් අද ඉඳලා මේ පල්ලෙට එන ඔක්කොගේ මොළුව කූල දානවා කියලා. ඒක පාලනය කරන්න පුළුවන් බෑද? පුළුවන්. මේ කක්කමරන්නේ විදිහ තියෙන. නේද? පාලනය කරන්න පුළුවන් දේ පාලනය කරන්න මට අත්‍යවශ්‍යයි ස්තුතිවන්තකම. අතන ස්තුතිවන්තකම කියලා කියන්නේ අර thank you කියන එක නෙමෙයි. දිව්‍යමය ස්වභාවයක් ඔබ අත්පත් කර ගැනීම. ආමෙන්. ක්‍රිස්තුස් වහන්සේගේ සිත මන් තුලට ඇතුල් කර ගැනීම. පිලිප්පි 2:5 කියනවා අපිට තිබෙන්න ඕන සිත ක්‍රිස්තුස් වහන්සේගේ සිත. ආමෙන්. එතකොට අපිට කලකිරෙන්න වෙලාවක් නැහැ. අපිට කොඳුරන්න වෙලාවක් නැහැ. ස්තුතිවන්තකමට පුදුම විදිහට උනාසුපකාර කරනවා. හේතුව අපිට තිබෙන්නේ අපි ගත්ත හිත නෙවෙයි ක්‍රිස්තුස් වහන්සේ කුරුසියෙන් අපිට දුන්න ඒ සිතයි. ආමෙන් කියනවා. අද අපි දෙවියන් වහන්සේට අපි කිය යුතුයි ස්වාමිනේ මේ කොඳුරන ගුණවන්ත නැති මේ සිත ඔබ වහන්සේ ගන්න. ඒ වෙනුවට මට ස්තුතිවන්ත හදවතක් දෙන්න. දෙවියන් වහන්සේ ඔබ වහන්සේ මගේ ජීවිතේ සියල්ල පාලනය කරන තැනන් වහන්සේ. ආමෙන් කියනවා. ආමෙන්. බොහෝ දේවල් අපෙන් ගන්න පුළුවන්. නේද? හුඟක් දේවල් අපෙන් ගන්න පුළුවන්. ඔබට තියෙන ඉඩකඩම් ගන්න පුළුවන්. කනකර ගන්න පුළුවන්. මේ දේව මෙහෙයත් ගන්න පුළුවන්. නමුත් දෙවියන් වහන්සේ ඔබ තුල කරපු දේ ගන්න පුළුවන්. කවදාවත්. ඒක තමයි අද ඔබේ ජීවිතය අල්ලගන්න. බයිබලයේ කියනවා ඔබේ ආත්මය විනාශ කරන්න පුළුවන් කම තියෙන දේවල් ගැන ටිකක් ප්‍රවේශම් වෙන්න. ආත්මය විනාශ කරන දේවල් හරි ලස්සනට අපේ ජීවිතයට ඇතුල් වෙනවා. right? අපි වෙන දේවල් වලට සටන් කරනවා. අපිට ලබාගත යුතු දේවල් ගැන අප සටන් වදිනවා. නමුත්
ඔබේ ආත්මයට ඔබ ලැබපු දේ රැක ගන්න ඔබ සටන් කළේට. ඒ අපේ සටන අවි ආයුධ වලින් නෙවෙයි. ධනෙ ඉඳ කරන සටන. ආමේන්. මම මේ සන්ධ්‍යාවේ ඔබට තවත් උනන්දු කරන්නේ. මම අවුරුදු 2ක කාලයක් ඔබේ ජීවිතයේ පෝෂණය කරන්න, දාන්න, වෑයම් කරන්න, කාටවත් හොරකම් කරන්න බැරි, කාටවත් ඔබේ ජීවිතේ උදුරලා ගන්න බැරි ඒ දෙවියන් වහන්සේගේ සිතයි. ආමේන්. අපි දන්නවා කාලයක් එන්න යනවා. අපිට මේ වගේ නමස්කාර කරන්න බැරුව බයිබලයක්වත් උස්සගෙන යන්න බැරි කාලයකට අපි යන්න යනවා. ඔබ දන්නවා චීනය වගේ රටවල් වල බයිබලයක් අරගෙන යන්න බෑ. ඔවුන් පුළුවන් තරම් කටපාඩම් කරනවා. මට මතකයි 80 ගණන් වල ඔවුන් තිබිච්ච හැම බයිබලයක්ම පුච්චනවා, ඉරනවා, විසි කරනවා. ටොයිලට් වල දන්නවනේ දෙවෙනි වැඩේ කරයින් පස්සේ පිහ දාන්න දාලා තිබුණේ බයිබල් ඉරලා. ඉතින් මේ කිතුණුවන්ව දාලා තිබුණා ඔවුන්ව මේ වැසිකිලි සෝදන්න. ඒ අවස්ථාවක සහෝදරියක් ඒ වැසිකිලි සෝදගෙන යනකොට එයා දැක්කා අර ජරාව පිහ දාලා බිම දාලා තිබුණේ බයිබලේ රැලි. ඒ ඉක්මනින් අරගෙන ඒවා ඉක්මනට සුද්ධ කරලා හිතලා බලන්න අපි කවුරු හරි අල්ලයිද? ඈ ඔවුන් ඒක පිහ දාලා එයා ගත්තා මේකේ තිබෙන පිලිප්පි පොතේ කැලේ. හිතුවා ජීවිත කාලෙම ඈට ලැබුණු වරප්‍රසාදය ඒ බයිබල් පද ටික. ඒක කියවන්න පටන් ගත්තා. ඒක කියවන ගම පවුල්තුමා කිව්වා අපි මොන ආකාරයේ හිටියත් අපි ස්තුතිවන්ත විය යුතුයි, අපි දෙවියන් වහන්සේට විශ්වාසවන්ත විය යුතුයි. ඒකයි මම අද ඔබට කියන්නේ. මිනිස්සු මොනවා වුණත් අපිට කරන්න පුළුවන්. ඕන අභියෝගයක් අපිට ගේන්න. නමුත් ඔබ තුල දාපු ශුද්ධාත්මයන් වහන්සේ කියන ඒ ආධිපත්‍ය කිසි කෙනෙකුට ගන්න බෑ. ආමෙන් කියනවා. ආමෙන්. ආමෙන් කියනවා. ආමෙන්. මම කියනවා අපි විවිධ ස්ථානවල අපි රැකියාවල් කරනවා ඇති. විවිධ මිනිස්සු යටතේ. නමුත් ඔබ ඒ රැකියාවට ඔබ අයිති නැහැ. ඔබේ ඔළුවේ කොටලා නැහැ ඔබ ඒ රැකියාව ඉන්න ඕනේ කියලා. ඔබට වෙච්ච ආර්ථික අභියෝගයක් නිසා ඔබ මේ රටේ ඉන්නේ. ඔබේ අනන්‍යතාවය ඒක නෙමෙයි. ඔබේ අනන්‍යතාවය ආවේ ස්වර්ගයේ. ආමෙන්. ඔබේ අනන්‍යතාවය විනාශ කරන්න කාටවත් දෙන්න එපා. මිනිස්සු නොයෙකුත් ආකාරයේ වෙස්මුණු වලින් එයි ඔබට අනන්‍යතාවයක් දෙන්න. මගේ නම වාගේ නමේ පිටිපස්සෙන් දාන්න කියලා. නම විතර නෙමෙයි ඔහුගේ ජීවිතෙත් නැති වෙයි. ඔබේ මිල මුදල් නැති වෙයි. අහුවෙන්න එපා. ඒ වගේ తాවකාලික දෙයක්. මම ඔබව නැවතත් දිරිමත් කරන ක්‍රිස්තුස් වහන්සේ ඔබ තුල පටන් ගත්ත යහපත් වැඩේ ඔබ තුල අවසන් කරන තුරු ස්තුතිවන්තව ඉන්න. ආමෙන්. ඒ ස්තුතිවන්තකම ඔබව ජයෙන් ජයට ආශිර්වාදයට ඔබව ගෙනියනවා අනිවාර්යයෙන්. ඒ විතරක් නෙමෙයි අපිට ස්තුතිවන්තකම අපේ ජීවිතයේ තියෙනකොට අපේ පවුල තුල අපි ජීවත් වෙන වාතාවරණය තුල අපිට ස්තුතිවන්තකම තිබෙනවා නම් දෙවියන් වහන්සේකට ප්‍රසන්නයි. ආමෙන්. කවුරුද කියනවා නම් කොහොමද පාස්ටර් මම දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් ගත කරන්නේ? එකක් ස්තුතිවන්තකම. උන්වහන්සේ ගීතාවලියේ 4 සහ 5 පදවල කිව්වා උන්වහන්සේ ළඟට එන අපි උන්වහන්සේගේ මණ්ඩපයට ඇතුල් වෙන්න නම් ප්‍රශංසාව ස්තුතිය අත්‍යවශ්‍යයි. ඔබේ පුජ්‍යනික ජීවිතේ ඔබ යන අමාරුකම වෙනම කතාවක්. නමුත් ස්තුතිවන්තකම එන විට දැනෙන යහපත්කම ඊට වඩා වෙනස් දෙයක්. ආමෙන් කියනවා. ආමෙන්. හලෙලූයා. ඊට පස්සේ උන්වහන්සේ කියනවා අපිට දෙවියන් වහන්සේ දීපු සමහර දේවල් අපි සුළු කොට හිතනවා. නේද? අපි සමහර දේවල් වැඩි ගණන් ගන්නෙ නැහැ. නමුත් ඔබ හිතනවාද අපි හැම ඉරිදම මෙතනට ඇවිල්ලා නමස්කාර කරනකොට අපි උන්වහන්සේගේ වචනය අහනකොට අපිට පේන්නේ නැහැ මොකක්ද වෙන්නේ කියලා. නමුත් අපිට ඒක නැති වේගන යනකොට අපිට දැනෙනවා ඒක කොච්චර වටිනවද කියලා. ඇත්තද කොයිද මම කියන්නේ? අපිට ගොඩක් දැනෙනවා. සමහරවිට අයියෝ පල්ලියට යන්න ඕනේද? ගෙදරින් නම් මොන හරි කරන්න බැරිද? නැත්නම් මග ඉන්න පුළුවන් නෑ පුතා. අපි මෙතෙන්ට එන එකෙන් අපි ලැබපු ඒ පන්නරේ right අපි ඉගෙන ගත්ත දේවල් කාටවත් නැති කරන්න බෑ. ඉතින් අපි ඒ ස්තුතිවන්තකමට අපි අපේ හදවත අපි අතුල් කරගන්නකොට ප්‍රසන්න වෙනකොට දෙවියන් වහන්සේ නොදැනුවත්ව කිසිවක්
වෙන්නේ නැහැයි කියලා ඒක පුදුම විදිහේ බලපෑමක් අපි තුල ඇතුල් වෙනවා. ඇති කරනවා. ආමෙන් කියනවා. ආමෙන්. ඉතින් දෙවියන් වහන්සේ අපිව පිළිගන්න සෙනගක්. අපි මොන ස්වභාවයේ හිටියත් මොන වාතාවරණයක් තුල වයිමයි ඇවිදලා තිබුණා. උන්වහන්සේ අපිව පිළිගන්නවා. උන්වහන්සේ ඔබ ස්තුති කරනකොට ඊට වඩා උන්වහන්සේ ඔබ පිළිගන්නවා. ආමෙන් කියනවා. සමහර වෙලාවට අපි හිතනවා මම කවුද අනේ හේමා සහෝදරිය තරම් මගේ එච්චර දේවල් දන්නේ නැහැ. මම ඊයේ පෙරේදාවේ මම මේ සහෝදරි නිලු උත්තර දන්නවා දේවල්. අනේ මම එච්චර දන්නේ නැහැ. නමුත් මම කියන්න ඔබ මොන දේ දැනගත්තත් මොන දේ නොදැන හිටියත් ඔබ ඉගෙන ගත්තොත් ස්තුතිවන්ත වෙන්න මම කියන්න ඔබේ ජයග්‍රහණය පටන් ගන්න එතන. අමාරු තැන් තියෙනවා. ඔබ කියයි පාස්ටර් කොහොමද මරණයක් වුණොත් මම ස්තුති කරන්නේ? මරණයක් වුණොත් ස්තුති කරන්න බැරි බව මම දන්නවා. අපි හැංගීම් වලින් හැදිච්ච මිනිස්සයා. ආමෙන්. කවුරුද මට කිසිම හැංගීමක් නැහැ. එහෙනම් මෙහි ඉන්න බෑ. right? අපි ඔක්කොටම හැංගීම් තියෙනවා. අපිට අහිමි වීම දරා ගන්න බෑ. අපිට වෙන පාඩු අපිට දරා ගන්න බෑ. නමුත් මතක තියාගන්න අහිමි වීම වලදී දෙවියන් වහන්සේ තරම් අපේ සරණක් ශක්තියක් වෙන්න වෙන කිසිවෙකුට බැරි බව. ආමෙන් කියනවා. ගීතාවලිය 127 3 මෙහෙම කියනවා අපිට. අපේ පවුල ගැන කතා කරද්දී ගීතාවලිය 127 තුන්වෙනි පදය හරිය වැදගත්. නේද? සමහරවිට අපේ දරුවෝ අකීකරුකම් කරනකොට අපි කියන්නේ මොනවද? මූ මගේ පවුලේ එකෙක් නෙමෙයි. මූ මගේ බඩින් ආපු එකෙක් නෙමෙයි. එහෙම තමයි අපි හිතන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා බලව දරුවෝ ස්වාමින් වහන්සේ දෙන උරුමයක් කිය. කුසේ ඵලයේද උන්වහන්සේගෙන් ලැබෙන විපාකය. ආමෙන්. ඉතින් ඔබ අම්මා කෙනෙක් නම් සමහර විට ඇති දරදඬු අකීකරු නේද? සමහරවිට දේවල් වලට ඇබ්බැහි වෙලත් ඇති. මම ඔබට කියනවා. ස්තුතිවන්ත වෙන්න දෙවියන් වහන්සේට. ඔබ දරුවෙක් නොලැබ හිටියනම් ඔබට කියන කතාව වෙන එකක්. දරුවා ලැබිලා වෙන පැත්තකට යනකොට කියන කතාව වෙන දෙයක්. නමුත් මතක තියාගන්න ඔබට දරුවෙක් ඉන්නවා නම් ඔබට පවුලක් තියෙනවා නම් ඔබට ස්වාමිපුරුෂයෙක් ඉන්නවා. ඒ දෙවියන් වහන්සේ ඔබට දීපු ආශිර්වාද. අද අපි දන්නේ නැති නිසා නේද? අපේ පවුලේ ස්ට්‍රක්චර් එක එහෙම නැත්නම් පවුලක ස්වාමිපුරුෂයා, භාර්යාව, දරුවෝ කියන ඒ රෝල් එක කොහොමද අරගෙන යන්නේ කියලා අපි දන්නේ නැති නිසා අපි සමහර දේවල් අනාගත්තා. නේද? ඒ වැරදුනා අපිට. හැබැයි වැරදුනාට මම අද ඔබට කියන්න. ඔබ ඒත්තු ගත්තොත් ස්වාමිනී මට ඔබ වහන්සේ ස්වාමීනි දුන්න පවුල නිසා ස්තුති. දීපු ස්වාමිපුරුෂයන් නිසා ස්තුති. දුන්න දරුවන් නිසා ස්තුති. ඔබ ස්තුති කරනකොට ඒකේ తত্ত্বය ඊට වඩා වෙනස් වෙන්නේ. ස්වාමීන් වහන්සේ මාරු කරන්න යනවා. පසුබිම මාරු කරන්න යනවා. ඇයි? අපි කියනවා දෙවියන් වහන්සේට ස්වාමීනි මම ඔබ වහන්සේගේ කැමැත්තට මම යටත් වෙනවායි කියලා. ආමෙන්. ආමෙන්. ඉතින් අපි ඉගෙනගත යුතු දේ තමයි මොන తত্ত্বය ආවත් මොන දේ ආවත් දෙවියන් වහන්සේ තුල කොදුරන්නේ නැතුව තර්ක විතර්ක නොකර කීකරුවන්තව උන්වහන්සේට යටත් වීම. ආමෙන්. ආමෙන්. අපි අවසාන වශයෙන් එක බයිබල් පදයක් අපි බලමු. පිලිපි 2:14 සහ 15. පිලිපි 2:14 සහ 15. මම ඔබට පොඩ්ඩක් මේ පාවුල්තුමා මේ පිලිපි සභාව ගැන කියන කතාව කියන්න කලින් පොඩි ඒ ගැන පැහැදිලි කිරීමක් ඔබට කරන්න. පාවුල්තුමා පිලිපි පොත ලියනකොට ඔහු හිටියේ සිරදෙක. කුඩා සිර කුටියක. සිර කුටියක් කියනකොට අපි දන්නවා අපේ ලංකාවේ පොලිසිය කූඩු ඒක තව හොඳයි. ඔහු හිටපු කූඩු මම හිතන්නේ අඩි 3ක්වත් නැති ඔහුට කෙලින් විතරක් හිට ගන්න පුළුවන් කම්බි වලින් වට කරපු ස්ථානයකයි උවිදී. ඔහු එතන ඉඳලා තමයි ඔහුගේ සෙනගට දෙවියන් වහන්සේගේ දරුවන්ට කිව්වේ ඔබ කොයි වගේ ස්තුතිවන්ත කෙනෙක් විය යුතුද කියලා. මෙතන කියනවා පිලිපි 2:14 සහ 15 වංක වූ හිතුවක්කාර වූ පරම්පරාවක් අතරින් නුඹලා නිදොස්ව අහිංසකව දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස
කෙදිරින්ද විවාදද නැතුව සියල්ල කරන්න. ඔවුන් අතරේ නුඹලා ජීවනයේ වචනේ පාමි. ආලෝකවල් මෙන් ලෝකේ දක්නා ලබන්න. කිදෙන්ට පැහැදිලි දෙයක් නේද? අපි කෙඳුරුව දේව දරුවෝ හැටියට මොනවද අපිටයි ලෝකයටයි තියෙන වෙනස? ලෝකෙ මිනිසුත් වැස්සත් බයි. පෑවුවත් බයි. මොනවා වුණත් දොස් කියන එකට වෙනසක් නැහැ. ඉතින් බයිබලේ පැහැදිලිව කියනවා වංක වෙච්ච හිතුවක්කාර පරම්පරාවක නුඹලා නිදොස්ව. ඔබලා දිහා බලලා කියන අහිංසක. ආමේන්. අහිංසකයෙක් ඉදිරියක් ඉන්නවා. දෙවියන් වහන්සේගේ නිර්දෝෂ දරුවන්ව සිටින පිණිස කෙදිරින්ද විවාදද නැතුව සියල්ල. ආමේන්. ඕන අතරේ නුඹලා ජීවනයේ වචනේ පාමේ ලෝකවල් ආලෝකවල් මේ ලෝකේ දක්නා ලබන. හලෙලූයා. ඔබව දෙවියන් වහන්සේ මේ ලෝකයට ආලෝකයක් හැටියට උන්වහන්සේ පත් කළා. ඔබයි උන්වහන්සේගේ ආලෝකය. ඔබෙන් ඒ ආලෝකයේ ගිය නැත්තම් අන්ධකාරයේ ඉන්න මනුෂ්‍යයන්ට කවදාවත් වෙනස පේන්නේ නැහැ. ඔබ හිතලා බලන්න ඔබ කිතුණුවෙක් හැටියට ඔබ කොඳුරන ගුණවන්ත නැති. අයියෝ මට මේක නෙමෙයි අරක ලැබුණා නම් කියන මට්ටම කීටිය ඔබටයි ලෝකයටයි කොහොමද වෙනස පේන්නේ? හැබැයි අපිට වෙනස පෙන්වන්න පුළුවන් ඔබ ඇතුලේ තිබෙන ඒ ප්‍රීතිය සහ ගුණවන්තකම. ආමේන්. ආමේන්. අපි අත්පත් කරගත යුතු දෙයක් තමයි අද දෙවියන් වහන්සේගෙන් ඉල්ලලා ගත යුතු දෙයක් තමයි ඒ ගුණවන්තකම. ස්තුතිවන්ත හදවත. ප්‍රශංසාවේ ආත්මය. මොන දේ ආවත් මට මතකයි ස්වාමීන් වහන්සේ මගේ මුදල් ප්‍රශ්නේ විසඳුවා. මගේ මේ රෝගී තත්ත්වය ඔබ වහන්සේ සුවයට ගෙනාවා. ස්වාමීනි මම දන්නවා මෙතනින් එහාට මම ඒ දේ ජය ගන්නවා. අපි විනාඩි කිහිපයක් අපි නැගිටලා අපි දෙවියන් වහන්සේට කියන්න යනවා ස්වාමීනි. අපි කෙටි සංගීතයක් අපි ගායනා කරමින් අපි දෙවියන් වහන්සේට කියන ස්වාමීනි මගේ තුල අද ඒ විශ්වාසවන්තකම ඔබ වහන්සේ මහා ගුණවන්තකම මා තුල තබන්න. හලෙලූයා. හලෙලූයා. දෙවියන් වහන්සේගෙන් අපි ඉල්ලමු. මම දන්නවා ඔබ කීප දෙනෙක් ඉන්න මම කියන්නේ පවුලේ අය නිසා ඔබ රිදිලා ඉන්නේ. ඔබේම පවුල නිසා ඔබ රිදිලා ඉන්නේ. මම කියන හැම කෙනෙක්ම අපි ඇස් වහලා හැම කෙනෙක්ම මම ඔබ ඉතාමත් ආදරෙන් ඉන්නවා. ඇස් වහලා දෙවියන් වහන්සේ දිහා බලන්න. සමහරට ඔබේ ස්වාම පුරුෂයා නිසා ඔබ රිදිලා ඇති. ඔබේ සහෝදරියක් නිසා ඔවුන්ගේ වෙච්ච අසාධාරණයක් නිසා ඔබ වේදනාවෙන් ඇති. චුද්ධාත්මන් වහන්සේ මෙතන ඉන්නවා. අද උන්වහන්සේ ඔබ තුල තිබෙන කැක්කුම උන්වහන්සේට අයින් කරන්න පුළුවන්. ඔබට අර ප්‍රශංසාව කරන්න බැරි ඒ වේදනාත්මක බව අද දෙවියන් වහන්සේ නිදහස් කරන්න යනවා. මම කියනවා ඔබ ඉන්න ස්ථානයේ ඔබට ඔබේ සහෝදරයෙක් නිසා, ඔබේ දෙමව්පියෙක් නිසා, එහෙම නැත්නම් ඔබේ කවුරු හරි නිසා, දරුවෙක් නිසා ඔබේ හදවතේ ලොකු වේදනාවක් තියෙනවා නම් අද දෙවියන් වහන්සේට බාර දෙවියන් වහන්සේ ඒ අත් දෙවියන් වහන්සේ දකිනවා. ඒ අත් දෙවියන් වහන්සේ දකිනවා. ඔබ උන්වහන්සේ ඉදිරියට එන විට උන්වහන්සේ ඔබ සුව කරන්න යනවා. ඔබේ සහෝදරයා නිසා, ඔබේ සහෝදරිය නිසා ඔබට ලොකු පාඩු වෙලා තිබෙනවා. ඒක ඔබේ හදවතට දැන් දැනෙනවා. මේ ස්වාමීනි අද මට මේ වගේ තත්වයක් ආවේ ඒ අය නිසායි. මම ඉල්ලනවා ඔබ ඉහළට මත උස්සලා. උන්වහන්සේට ඉඩ හරින්න ඔබව ස්පර්ශ කරන්න. yes. Hallelujah. Oh Swami. Oh Piyanani. අනේ ඔය දෙවියන් වහන්සේ. ස්වාමීනි ඔවුන්ගේ පවුල් වලින් පියාණි ඔබ තරම් අපිට ප්‍රේම කරන කෙනෙක් වෙන කවුරුත් නැහැ ස්වාමීනි. මගේ සහෝදරියන් ඔබ වහන්සේ දකිනවා. සමහර අය මෙතන ඉන්නවා. ඔබේ ස්වාම පුරුෂයාගේ ඒ සැර වචන නිසා ඔබේ හදවත කැඩිලා තිබෙනවා. ඔබට චෝදනා කරපු ඒ වචන වලින් ඔබ රිදිලා තිබෙනවා. හැබැයි ඔබ එක දෙයක් කළ යුතුයි. යේසුස් වහන්සේට කියන ස්වාමීනි මම සමාව දෙනවා. ඔබ යේසුස් වහන්සේට කියන ස්වාමීනි මම සමාව දෙනවා. Oh hallelujah hallelujah. මේක අමාරු අඩියක්. මේක අමාරු දෙයක්. හැබැයි ඔබ ඉල්ලුවොත් ස්වාමීනි මම සමාව දෙනවා. මම සමාව දෙනවා. ස්වාමීනි මට කරපු දේ ගැන මම ඔබ වහන්සේට කියලා මම උට සමාව දෙනවා.
යේසුනි ඔබගේ ලේවලට බාර වෙනවා. යේසුනි ඔබගේ ලේවලට ස්වාමිනී මේ කිනෙක් කියලා ඒ ස්වාම පුරුෂයාගේ පහර දීම් නිසා, ඔවුන්ගේ නපුරු වචන නිසා, ඔහු කිව්ව ස්වාමිනී පහත් වචන නිසා, ස්වාමිනී ඔවුන් වගකීම ගත්තේ නැති නිසා දෙවි පියාණනි ඔබ වහන්සේ අද සුවපත් කරන්න. ඔබ සුවපත් කරන්න. ඔබගේ ලේවලින් සෝදමින් පවිත්‍ර කරන්න දෙවියන් වහන්සේ. ලේවල කරුණාව සෑහෙන. ඒ වගේම මට හැඟෙනවා ඔබේ සහෝදරියන් නිසා, විශේෂයෙන් මතක තියාගන්න සහෝදරියක් නිසා ඔබ ගොඩාක් රිදුණා. ගොඩාක් වේදනාවටපත් වුණා. ඔබේ සහෝදරි කරපු දේ නිසා. ඇය අද හොඳට ඉන්නවා. හැබැයි ඔබ අද ගොඩක් දුක් විඳිනවා. කවුරු හරි එහෙම කෙනෙක් ඉන්නවා. ඔබ දැන් තොස්මලා උන්වහන්සේට කියන්න ස්වාමිනේ මට සමාව දෙන්න. ස්වාමිනේ මට ඇයව මතක් වෙනකොට මගේ හදවත කැඩෙනවා. නමුත් මම ඇයට සමාව දෙනවා. හාලෙලූයා 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 ඔබට ස්වාමිනේ මම ලං වෙනවා දෙවියන් වහන්සේ. මට සමාව දෙන්න අමාරුයි ස්වාමී. ඒත් මම ඔබ වහන්සේ කිව්ව ඒ ගුණවන්තකමට ඇතුල් වෙන පිණිස මම සමාව දෙනවා ස්වාමී. ඔබ කියන්නේ දෙවියන් වහන්සේට මම සමාව දෙනවා. මම සමාව දෙනවා. ඒ වගේම කෙනෙක් ඉන්න ඔබේ දරුවෙක් නිසා, ඔබ ඒ දරුවට කරපු හැම දෙයක් නිසාම ඔහුගේ ඇයගෙන් හරි ඔබට ලැබුණේ වැරදි විදිහේ නින්දා අපහාස චෝදනා විතරයි. ඔබ ලැබුවේ ගෞරවයක් නෙමෙයි. සමහරට අම්මා කියලා කතා කරනවා වෙනුවට අර ගෑණි මේ ගෑණි කියලා ඔබට චෝදනා කරලා තිබෙනවා. දෙවියන් වහන්සේ දකිනවා. දෙවියන් වහන්සේට තේරෙනවා. හාලෙලූයා. උන්වහන්සේ කියනවා මගේ පුතේ ඔබ සමාව දෙන්න. ඔබ සමාව දෙන්න. වාතාවරණය මම වෙනස් කරන්නම්. වාතාවරණය උන්වහන්සේ වෙනස් කරන පිණිස හාලෙලූයා. හාලෙලූයා. අපි සෑම කෙනෙක්ම මේ ස්ථානයේ මම දන්නා සමහර අය ගැස්වල කඳුළු වැටෙනවා. ඔබ කවුරුත් වටපිට බලන්න එපා. උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න. උන්වහන්සේත් එක්ක ගනුදෙනු කරන්න. සදේවන්තියද ඔබ මෙතන යන්නේ ඒ උන්වහන්සේ දෙන ජයග්‍රහණය රැගෙනයි. ඔබේ පරිවර්තනය වෙන්න යන්නේ ඔබේ ජීවිතයේ ආශිර්වාදය. ඔබේ ජීවිතයේ ක්‍රිස්තුස් වහන්සේගේ ගමන. හාලෙලූයා. 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 ස්වාමීනි ඔබ මෙහි කළ බැන්න. ඔබ වහන්සේ ස්වාමීනි ඔබේ දරුවන් ඔබ වහන්සේ ස්පර්ශ කළ බැන්න. ඕ මගේ සදේවන්තය ස්වාමීනි අනේ පියාණනේ ඔබ වහන්සේට පේන ඔවුන් යන්නේ ලේසි ගමනක් නෙවෙයි. සමහර ඔබ හිතන ඇයි මම විතරක් මේ වගේ වැටෙන්නේ? මම විතරක් ඇයි පසුබට වෙන්නේ? හේතුව මෙයයි. මෙතෙන් පටන් ඔබේ ජීවිතේ පසුබට වෙන්නේ නැහැ. ඔබේ ජීවිතේ අමාරු ගමන් නැහැ. ඔබ යහපත් ගමනක් ඇතුල් වෙන්න යනවා. ජයග්‍රාහී ගමනකට ඇතුල් වෙන්න යනවා. හාලෙලූයා. 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 අපි ශුද්ධාත්මයන් වහන්සේට ඉඩ හරිමුද? ඔබ මුඛේ විවෘත කරලා කියන ස්වාමීනි ශුද්ධාත්මයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ මට පිහිට වෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ මට පිහිට වෙන්න. ශුද්ධාත්මයන් වහන්සේ ඕ ශුද්ධාත්මයාණනි ඔබයි අපේ එඬේලා අපිට පිහිටුව මැනව. ස්වාමීනි මේ කඳුලෙන් ඉන්න ඔබේ දූ දරුවන් මත ඔබේ ආත්මය දැන් නිදහස් කරන්න. හාලෙලූයා. හාලෙලූයා. දෙවි පියාණනි බාරගත මැනව. බාරගත මැනව. හාලෙලූයා. ඕ ස්තුති කරනවා ස්වාමීනි. හාලෙලූයා. ප්‍රශංසා කරනවා ස්වාමීනි. සාතන් මෙතෙක් දවස් ස්වාමීනි ඔවුන්ව හංගගෙන හිර කරගෙන ඒ වේදනාව තුල ඒ කිලුටුකමෙන් අද ඔබ නිදහස් කරන නිසා මහ භාෂාවෙන් ස්තුති කරනවා ස්වාමීනි. ඔවුන්ගේ ජීවිත වටා තිබුණු මලපත් කැඩෙන නිසා මම ඔබට ස්තුති කරනවා. හාලෙලූයා. 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 ඔබ වහන්සේට ස්තුති පියාණනි. හාලෙලූයා. ජීවමාන දෙවියන් වහන්සේ. හාලෙලූයා. හාලෙලූයා. අප්පා පියාණනි ආදර දෙවිඳුනි කැලවොම් කරුතුමනි ශුද්ධ ආත්මෙනි අප්පා පියාණනි ආදර දෙවිඳුනි කැලවොම් කරුතුමනි
උන්වහන්සේ සමග ඔබ ගනුදෙනු කරන්න. උන්වහන්සේට කියන ස්වාමීනි මට නැවුම් හදවතක් දෙන්න ස්වාමීනි. ඒ ක්‍රිස්තුස් වහන්සේගේ සිත මට අද වහන්සේ නිදහස් කරන්න. ස්වාමීනි ඔබව දැනගන්න පිණිස ඔබට ලං වෙන පිණිස ස්වාමීනි සියල්ලදී ස්වාමීනි දෙක තෙසලෝනික ස්වාමීනි 5:18 කිව්වක් මේ ස්වාමීනි සියල්ලදී ස්තුති කරන ස්වාමීනි මගේ පවුල නිසා ස්තුති කරන ස්වාමීනි හදවතක් මට දෙන්න. පියාණනි බිඳුණු සිත් ඇත්තන්ට ඔබ තරම් ළඟව සිටින වෙන කිසිවෙක් නැහැ ස්වාමී. ස්වාමීනි බිඳුණු සිත් ඇති ඔබේ දරුවන් ඔබ දකිනවා. ස්වාමීනි දරුවෝ නිසා දෙමව්පියන් නිසා සහෝදරයන් නිසා ස්වාම්පුරුෂයන් නිසා කැඩුණු සිත් ඇති ඔබේ දරුවන් මත ඔබ වහන්සේගේ දිව්‍ය සුවය දැන් නිදහස් කළ බැලයි. හත්තුරල බශ්‍යත් කරලා Rikarahanteri aralabasanda, urantari aralabasorianda, Rikaranabaso, Lekeria turboshanda, Hantura arabashianda. Riba Hanteri Devi Piarani, අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. අද ඔබ වහන්සේගේ ඒ සුවය ස්වාමිනිය වහන්සේ අපි සමග තබා තිබෙන නිසා ඔබ වහන්සේ කිව්වා ඔබ වහන්සේ කෑව කසපහරින් අපිට සුවය තිබෙයි කියලා. ස්වාමිනිය අද සුවමුණු සිතක් ඇතුව, සුවමුණු මනසක් ඇතුව, සුවමුණු ශරීරයක් ඇතුව, අලුත් බලාපොරොත්තුවක් ඇතුව මේ ගමන යන්න අපිට කරුණාව දුන මැනව. අපිට ඔබ වහන්සේගේ උපකාරය නිදහස් කළ මැනව. අපි ඔබ වහන්සේට ආදරේ ස්වාමී. ඔබ වහන්සේට අපි ආදරේ ස්වාමී. අපි දෑත් ඔසවලා අපේ යහපත් ප්‍රතිචාරය අපි උන්වහන්සේට කියමු. පියාණනි ඔබට දැනෙන විදියට උන්වහන්සේට කියන්නේ ස්වාමීනි මම ඔබට ආදරේ ස්වාමී. මගේ මුළු ජීවිතේම මම ඔබට ආදරේ ස්වාමීනි. මාව අත්නාරින ඔබගේ ප්‍රේමයට ඔබ වහන්සේ මගේ එවලල්ල මාව අතහැරියා. ඔබ මාව අතහරින්නේ නැහැ. ඔබ මගේ හුස්මට වඩා ළඟයි මගේ යේසුනේ. ශුද්ධාත්මයාණනි ඔබේ දරුවන් තුල ඔබේ ආත්මය දැන් වගුරවන්න. ඔබේ බලය ඔවුන් ඔබට ස්තුති කරන විට ස්වාමීනි ඔබගේ දිව්‍යමය ආත්මයෙන් ඔබ වහන්සේ පුරවන්න. ඔවුන්ට ස්වාමීනි ඔබට ස්තුති කරන්නට ස්තුතිවන්ත හදවත ස්තුතිවන්ත ආත්මයක් යේසුස් වහන්සේගේ නාමයෙන් දැන් නිදහස් කරන්න. මේ සතිය මුළුල්ලේ ඒ ස්තුතිවන්තකම තුල ගමන් කරන්නට කරුණාව දෙන්න. ආශිර්වාද කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි වාඩි වෙමු. මේ වෙලාවේදී ඔබට කතා කරන්නට EFC නායකත්වයෙන් පැමිණ සිටිනවා. ඉතින් මේ